මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ කොහොමද ඇප් එකට ලොග් වෙලා අපි ඩිස්ට්‍රිබියුටර්ස්ලාගේ සේල්ස් සහ ඩීටේල්ස් ටික බලාගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝගේ EasyDeal Pro app එක ඕපන් කරගෙන ඔයාලට දීලා තියෙන යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාට assign කරලා තියෙන distributors set එකම මේ විදිහට region වලට බෙදලා. එතකොට ඔයාලට පුළුවන් මෙහෙම මෙතනින් select කරලා හෝ මෙන්න මෙතනින් search කරලා distributor බලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ expand කරාට පස්සේ ඔයාට ඒ region එකේ ඔයාට අදාළව ඉන්න distributors ලගේ daily සාමාන්‍ය summary එකක් purchasing කොච්චරක්ද loading කරාද එතකොට sale එක කොහොමද ඒ ටික ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන් සාමාන්‍ය summary එකක්. මෙන්න මෙතන date එක select කරලා ඔයාට පුළුවන් මේ date එක පිටිපස්සට දාලා මේ details ටික බලා ගන්න. එතකොට මේ screen එකේදී ඔයාලට පෙන්නන්නේ සම්පූර්ණ වගේ distributorsලා ඔක්කොම. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් එක distributor කෙනෙක්ව search කරලා ගන්න හරි නැත්නම් අතනින් අර තියෙන කාඩ් එකක් ටච් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඒ distributor ගේ ඇතුළට log වෙනවා. log වුණාම ඔයාලට පුළුවන් ඒ distributor ගේ විස්තර ටික වෙනම බලා ගන්න. load වුණ ගමන්ම සාමාන්‍ය summary එකක් මෙතනින් පෙන්නනවා. bill count average එක. එතකොට daily summary එක orders කොහොමද දාලා තියෙන්නේ කියලා. එතකොට මෙතන මේ තියෙන date chooser එකෙන් පුළුවන් ඔයාලට මේක පිටිපස්සට දිනේ යවලා බලා ගන්න. ඊළඟට මෙන්න මෙතන මේ ඉරි තුනක් වගේ තියෙන එක ටච් කරාම ඔයාලට menu එක open වෙනවා. මෙතනින් පුළුවන් ඕගොල්ලොන්ට distributor ගේ ඇතුලේ තියෙන විස්තර ටික බලා ගන්න. එතකොට මුලින්ම අපිට තියෙනවා targets and achievements. ඒක ටච් කරපුවාම අපිට පුළුවන් මෙන්න මෙතනින් ඕගොල්ලොන්ගේ දිනේ තෝරලා එයාලගේ ඒ date range එකට අදාළව item wise target එක සහ achievement එක බලා ගන්න percentage එකත් එක්ක. ඊළඟට ඔයාලට තියෙන්නේ මෙන්න මේ stock කියන menu එක. ආයෙත් අර ඉරි තුන ටච් කරාට පස්සේ stock කියන menu එකට ගියපුවාම ඔයාලට පුළුවන් එයාගේ current total stock එක බලා ගන්න. මේ තියෙන්නේ එයාගේ current total stock එක. එතකොට මේ එක item එකක් උඩ ටච් කරපුවාම ඔයාලට පෙන්නනවා එයාගේ warehouse එකේ කොච්චර stock එකක් තියෙනවද vehicle එකේ කොච්චර stock එකක් තියෙනවද කියලා. ඒ විදිහට පුළුවන් ඔයාලට මේ app එක පාවිච්චි කරලා stock එක බලා ගන්න. ඊළඟට menu එක ටච් කරපුවාම ඔයාලට පුළුවන් ඊළඟට තියෙනවා GRN and load කියන menu item එක. ඒකට ගියපුවාම අපිට මෙන්න මේ විදිහට date එකක් select කරාම ඒ range එක ඇතුලේ මෙන්න මෙතන මේ උඩින් select කරලා තියෙනවා පේනවද රතු පාටට GRN history කියලා. එතකොට මෙතනින් පෙන්නන්නේ GRN history එක. එතකොට මෙන්න මෙතන මේ ඇහැක් වගේ තියෙන icon එක ටච් කරොත් අදාළ select කරපු GRN එකේ items ටික සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන උඩ තියෙන loading history කියන එකට ගියොත් ඔයාට අදාළ vehicle එකක් මෙතනින් select කරන්නත් පුළුවන්, date එක select කරන්නත් පුළුවන්. ඒ range එක ඇතුලේ තියෙන loadings ටික බලා ගන්න පුළුවන්. vehicle එකට load කරලා තියෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇහැ කියන mark එකේ බෝඩ පස්සේ ඒක ඇතුලේ තියෙන items ටික බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතනින් ඔයාලට තියෙනවා ඊළඟ menu item එක day load කියන එක. ඒකට ගියාට පස්සේ අපිට පුළුවන් බලා ගන්න item wise summary එකක් මෙන්න මෙතනින් දිනේ select කරන්න පුළුවන්. select කරලා බලා ගන්න පුළුවන් කොච්චරක් loading කරලා තියෙනවද කොච්චරක් එදාට GRN කරලා තියෙනවද කියලා. එතකොට මෙතන LP කියලා එක vehicle එකක් විතරයි පෙන්වන්නේ. තව vehicles තිබ්බොත් ඒ vehicle එකත් මෙතනින් පෙන්නනවා. ඒක ඔයාලට මෙහෙම scroll කරලා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ආයෙත් menu එක ටච් කරොත් එහෙම ඊළඟට තියෙනවා menu item එකක් day sales කියලා. මේ day sales කියන menu item එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා එක දවසක ඔයාලා මෙතනින් select කරන date එකට අනුව එයාගේ sale එක කොහොමද කියලා. මෙන්න මේ උඩින් තියෙන කොටසෙන් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් warehouse එකද ලොරියද කියලා ඔයාලට තෝරන්න. ටච් කරපු ගමන් මෙන්න මෙතන පල්ලෙහාට summary එකක් තමයි පෙන්වන්නේ කොච්චරක්ද bill දාලා තියෙන්නේ කියලා.
ඊළඟට මේ යට තියෙන එක ඔයාලට ස්ක්‍රෝල් කරලා විස්තර ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් මේ ඉන්වොයිසස් කියන එක බැලුවොත් ඔයාලට සේල්ස් ටික ඉන්වොයිස් වයිස් බලා ගන්න පුළුවන්. කැන්සල් ඉන්වොයිස් බැලුවොත් කැන්සල් කරපු ඉන්වොයිස් ටික. එතකොට සේල්ස් ප්‍රොපෝෂන් කියන එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. කොහොමද සේල් එක වෙලා තින්නේ අයිටම් වයිස් කියලා. ප්‍රොඩක්ට් අවైలබිලිටි කියන එකත් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. කොහොමද ස්ටොක් එක ඒ වෙලාවල් ඇතුළත තෝරන ලද දිනේදී අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊළඟට ඔයාලගේ මෙනු අයිටම් එකට නැවත ගියොත් ඊළඟට තියෙනවා සේල්ස් සමරි කියලා මෙනු එක. ඒකට ගියපුවාම ඔයගොල්ලන්ට පුළුවන් අපි අර වෙබ් සිස්ටම් එකේ බැලුවා වගේම සාමාන්‍ය සේල්ස් සමරි එකක් අයිටම් වයිස් කෙලින්ම බලා ගන්න. එතකොට මෙතන තියෙනවා ඩේට් චූස් එකක් සහ මෙතනත් තියෙනවා රිපෝට් කැටගරීස් කීපයක්. එතකොට ප්‍රොඩක්ට් සේල්ස් කියන එක තමයි අපිට සිලෙක්ට් වෙලාම තියෙන්නේ. මෙතනින් අපිට වෙයාහවුස් එක හෝ වෙහිකල් එක දිනේ ඩේට් රේන්ජ් එක ඒ ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. එතකොට අපිට ප්‍රොඩක්ට් සේල්ස් කියන එක දැම්මට පස්සේ අපිට ප්‍රොඩක්ට් වයිස් බලා ගන්න පුළුවන්. ඊළඟට shop wise sales sum කියන එක දැම්මොත් අපිට shop එකේ බලා ගන්න පුළුවන් කොච්චරක්ද sales වෙලා තියෙන්නේ කියලා. shop එකෙන් shop එකට. ඊළඟට route wise sales sum කියන එකට ගියොත් ඔයාලට route එකෙන් route එකට බලා ගන්න පුළුවන් මේ තෝරන ලද දින දෙක අතර කොහොමද sale එක වෙලා තියෙන්නේ කියලා. එතකොට day wise SKU sales කියන එකේ අපිට බලා ගන්න පුළුවන් දිනෙන් දිනේට කොහොමද product එක අපිට sale වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ කහ පාටින් තියෙන items ඒ දින දෙක ඇතුළත sale වෙලා නැහැ. මොකක් හරි sale එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට කොළ පාට වෙලා පෙන්නනවා. එතකොට ඒක අපිට මෙහෙම scroll කරලා දින ටික සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන තව තියෙනවා shop visit කියලා මෙනු item එක. report type එක. ඒකෙන් අපිට පුළුවන් shop visit කොහොමද වෙලා තියෙන්නේ කියලා මෙන්න මෙතනින් shop එකේ නම search කරලා බලන්නත් පුළුවන්. එතකොට මෙතන අපිට තියෙනවා කොහොමද බිල් වෙලා තියෙන්නේ කියලා. ඊළඟට මෙන්න මේ SKU spread කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් කොහොමද app එකෙනොත් අර අපි web එකෙන් බලන report එකම බලා ගන්න පුළුවන් items කොහොමද spread වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ උදාහරණයක් විදිහට මේක ගත්තොත් එහෙම sterilized milk කියන එක 724ක් විකුණලා තියෙනවා shops 23ක. ඔයාලට මේ icon එක touch කරපුවාම බලා ගන්න පුළුවන් එකත්. ඒ විදිහට මෙතන summaries ටික බලා ගන්න පුළුවන්. ඊළඟ menu item එකේ තියෙනවා shops කියලා. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අදාළ select කරන ලද ඩීලගේ මෙන්න මෙතන routes කියන එක තෝරලා තිබ්බොත් අදාළ route එකේ shops කොහොමද තියෙන්නේ කියලා. මේ icon එකට touch කරොත් ඔයාලට ඒ route එකට අදාළ shop ටික බලා ගන්නත් පුළුවන්. මෙන්න මෙතන උඩ තියෙන all shops කියන එක touch කරපුවාම ඔයාලට ඔක්කොම shop ටික බලා ගන්නත් පුළුවන්. ඊළඟට ආයෙත් menu item එකට ගිහිල්ලා outstanding කියන තැනින් එතකොට ඒ අදාළ distributor ගේ outstanding details ටික මෙන්න මේ විදිහට filter කරලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි distributor කෙනෙක්ගේ විස්තර Pro app එක පාවිච්චි කරලා බලාගන්නේ. ඔයාලට මේ screen එකේ ඉඳලා back කරාට පස්සේ නැවතත් අර distributorsලා select කරන screen එකටම යනවා. එතකොට තව distributor කෙනෙක් select කරලා ඔයාලට ඒ විස්තර ටිකම බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ACDeal Pro app එක පාවිච්චි කරලා distributor කෙනෙක්ගේ විස්තර ටික බලාගන්නේ.